මේ දැන් ඇඳුම් මාරු කරගන්න ගියේ. සරම කියනකොට මට මතක් වුණේ පොඩ්ඩක් අහගන්නත් ඕනේ. සරමක් පොඩ්ඩකට සරමක්ද? ඉන්නකෝ. මං කිව්වනේ ඔහෙට. දැන් බලන්න මොකක්ද උනේ කියලා. හරිම අපරාධයක් මම දැන් බලන්න මේ මිනිස්සයා ඔය බැලසන්ත අපි ගෙදරට ගිය වෙලාවේ බොහොම හොඳට සැලකුවා අපිට. ඒ මිනිහට සරමක් නොදී පුළුවන්. මං කියන්නේද? එහෙනම් මං අර අල්ලපු ගෙදර නෙලා ගෙදරට දුවලා ගිහලා සරමක් ඉල්ලගෙන එන්න. මේ කාගෙන්වත් නම් සරුන් ඉල්ලන්න යන්න එපා. මොකද අපේ තත්ත්වය. අනිත් කී මිනිස්සුන්ට ඒක සරමයි මං දැකලා තියෙන මේ මිනිස්සයා නිදා ගන්නයි කඩේට යන්නයි හැම එකටම තියෙන එක සරමයි. කාගෙන්වත් ඉල්ලන්න යන්න එපා. ඉතින් මොකද අනේ කරන්නේ? මම දැන් මේ මිස්ටර් බැලසන්ත කතා කළාද? ටොයිලට් කොහෙද? ටොයිලට්. ඒ කට්ටිය ගෙවල් ඇරලා ගියානේ. අනේ හොඳ කට්ටිය අපරාධ කියන්න බෑ අපිටත් කියලා ගියේ. නෑ මං ඇවිත් ටොයිලට් එකේ මං ඇවිත් කොහෙද කියලා. කො දසේ? දසේ මේ අන්ති වැඩ කියන්නද? මගෙන් ඇහුවා මේ ටොයිලට් කෝ කියලා. මං කෝ ඒගොල්ලෝ ගෙවල් අත්හැරලා ගියයි කියලා. ගෙවල් අත්හැරලා ගියයි කිව්වා. ඔව්. ගෙවල් අත්හැරලා ගියේ ටොයිලට් නෙමෙයි වයිලට්. ඒ වයලට් නැත්තම් ඔය මේ මිනිස්සයාට වැඩි කිව්වට යන්න ඕනේ වෙලා. ඇත්ත. දැන් ඉතින් මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ මේ සරමක් දෙන්න ඕනේ. තොසන්න ඕක දෙන්න. හරි කරු නැත්තම් හොඳ නෑ නේ අප්පච්චි මිනිස්සයා බලන් ඉන්නවා. දසේ මොකද කරන්නේ දසේ? මේක ගිහිල්ලා දෙන්නේ මේ මිනිස්සයාට. මම මෙහෙම ඉන්නවා. අනිතින් ඔයාලට කොච්චර වෙලායි කියලා ඔහොම ඉන්න පුළුවන් ඒ? කරන්න දෙයක් නෑ මම ඇතුළට වෙලා ඉන්නවා. ඔහේනම් ඔය කලිසමවත් ඇඳ ගන්නකො. කලිසම් ඇඳගෙන හිටියද්ද කලිසම් ඇඳගෙන ඉන්න බැරි හින්දා නේ මම සරමට බැසි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කලිසම් ඇඳගෙන හිටියද්ද. ඉතින් එනම් මොකද කරන්නේ? මම මෙහෙම ඉන්නම් පුළුවන් තරම් ඉක්මනට සරම මට ආපහු ගෙනල්ලා දෙන්න මේ මිනිස්සයාට දීලා. කොහොමද අනේ ඒක කරන්නේ මම? ඔයා ගිහිල්ලා දෙන්නකෝ දැන් මේ මිනිස්සයා බලා ඉන්නවනේ. ඕක ගිහින් දෙන්න. මේ ඇයි දෙන්නේ මේ මනුස්සයාට පුදුම හදිස්සියක් මේ තියෙන්නේ. දසේ මම වැඩක් කියන්නේ